යේසුස් වහන්සේගේ ශ්‍රාවකයන් අතරින් උන්වහන්සේ ප්‍රේම කළ තැනැත්තා උන්වහන්සේගේ ලයට ලං වී හාන්සි වී සිටියේය. එබැවින් සීමෝන් පේදුරු ඔහුට සංඥා කොට උන්වහන්සේ කවරෙකු අදහස් කළසේක්දැයි කිව මැනවයි ඔහුට කීය. ඔහුද සිටි ලෙසම ජේසුස් වහන්සේගේ ලයට නැඹුරු වී ස්වාමිනී ඒ කවුරුදැයි ඇසීය. එවිට උන්වහන්සේ පිළිතුරු දෙමින් මම රොටි කෑල්ලක් පොඟවා යමෙකුට දෙම්ද ඒ ඔහු යයි වදාළසේක. මෙසේ උන්වහන්සේ ඒ කෑල්ල පොඟවා සීමොන් ඉස්කරියොත්ගේ පුත් ජූදස්ට දුන්සේක. යොහන් 13 වෙනි පරිච්ඡේදයේ 21 වන පදයේ සිට 30 දක්වා ශුද්ධ බයිබලයේ. ශුද්ධ බයිබලයේ ශුද්ධාත්මානුභාවයෙන් මෙම විස්තරය ලියා ඇත්තේ ජේසුස් වහන්සේ ප්‍රේම කළා වූ ශ්‍රාවකයා වන යොහන්මය. මෙම ශ්‍රාවක යොහන්ගේ චරිතය වෙනත් කාන්තාවකට හිමි කර දී විශ්වාසිකයන්ගේ මනස විකෘති කිරීම යනු සාතන්ගේ උපක්‍රමයකි. ජේසුස් වහන්සේ මනුෂ්‍යත්වය ගත්තේ ස්වර්ග සේනාවේ 3න් 1 කොටසක් තමුන්ට මනුෂ්‍යත්වය නොලද ඊර්ෂ්‍යාවෙන් මනුෂ්‍ය රවටා පාපයට ඇද දැමූ විනාශයෙන් ගලවා ගැනීම සඳහාය. එකී ගැලවුම් කරුවාගේ සත්‍ය විකෘති කීම නැමැති සාතන්ගේ උපක්‍රමය තේරුම් ගැනීම කිතුණුවාගේ වගකීමයි. සාතන් ජුදස්ව තෝරාගත්තේ සභාව තුලින්මය. ජේසුගේ සත්‍ය විනාශ කිරීම සඳහා සාතන් කෙනෙකුව තෝරාගන්නේද සභාව තුලින්මය. අපි නිවැරදිව වටහා ගනිමු. 2026 මාර්තු 26 වෙනි දින මගේ දින පොතේනි ගොඩ්ස්පෙල් කිතුසුබස 95220